සාමාන්‍ය සමයේ 30 වන ඉරිදින දෙවන වසරේ ධර්ම දේශනාව 2025 ඔක්තෝබර් මාස 26 වන දින ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් වනසේක. අද ශුද්ධ සභා මාතාව සාමාන්‍ය සමයේ 30 වන ඉරිදින සමරයි. අපගේ ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් බවත් උන්වහන්සේට අපගේ හදවත් දැනෙන බවත් නිහතමානී අයට උන්වහන්සේ සවන් දෙන බවත් අද ජනවන්දනාව තුළින් අපට මතක් කර දෙයි. උපදේශකයාගේ පොතෙන් ගත් පළමු කියවීමෙන් දෙවියන් වහන්සේ යුක්ති සහගත හා අපක්ෂපාතී දෙවියන් වහන්සේ බව අපට පවසයි. උන්වහන්සේ පීඩිතයන්ගේ නිහතමානී අයගේ සහ දෙවියන් වහන්සේට මුළු හදවතින්ම සේවය කරන මිනිසුන්ගේ මොර ගැසීම් වලට සවන් දෙන අතර ඔවුන්ගේ යාඥාවන් අසා ඒවාට පිළිතුරු දී කඩිනමින් යුක්තිය ඉෂ්ට කර දෙන බව අපට පවසයි. අද පිළිතුරු ගීයට ගෙන ඇත්තේ ගීතාවලියේ 32 වන ගීතයයි. එම ගීතිකාව දෙවි ස්වාමින් වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට සමවිතව සමීපව සිටින බව සනාථ කර පෙන්වයි. උන්වහන්සේ දුප්පතුන්ට සහ නිහතමානී සිත් ඇත්තන්ට සවන් දී ඔවුන්ගේ විපත්ති වලින් ඔවුන්ව ගලවා ගනී. ධර්මිෂ්ඨ ඇමතුමට ස්වාමින් වහන්සේ සමවිතම සවන් දෙනසේක. ශුද්ධ පවුලුතුමන් ඔහුගේ ජීවිතයේ අවසාන කාලය පිළිබඳව තිමෝති හට ලියූ දෙවන හසුනෙන් කතා කරයි. තම ජීවිතයේ අවසානය තෙක්ම දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටි බවත් ඒ සඳහා දෙවියන් වහන්සේ පොරොන්දු වුණු විපාකය අපේක්ෂා කරමින් සිටින බවත් පවුලුතුමන් පවසයි. පවුලුතුමන් පවසන ආකාරයට මම අවසානය දක්වාම යහපත් සටනෙහි සටන් කළෙමි. මම තරගය අවසානය දක්වාම දිව ගියෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. දැන් පැමිණීමට ඇත්තේ මා වෙනුවෙන් වෙන් කර ඇති ධර්මිෂ්ඨකමේ ඔටුන්න පමණි. සෑම කෙනෙකු විසින්ම පාවුලව අතහැර දමනු ලැබුවද ස්වාමින් වහන්සේ පාවුලව බලගතු කොට සුභාරංචිය පතුරවා හරින්නට ඔහුව ශක්තිමත් කළසේක. උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයට ඔහුව පමුණුවනසේක. අද ලෝක සුභාරංචියෙන් ජෙසුස් වහන්සේ අපට පවසන්නේ ධර්මිෂ්ඨයයි තමාවම උසස් කර ගන්නා නොව සැබෑ නිහතමානිකම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨයයි ගණන් ගනු ලැබීමට මඟ පාදන බවයි. උන්වහන්සේ තවදුරටත් තමාවම උසස් කරගත් පරිසවරයා සහ පසුතැවී තමාවම නිහතමානී ලෙස පහත් කරගත් බදු එකතු කරන්නාගේ උපමාව තුළින් එය මනාව පැහැදිලි කර දුන්සේක. මක් නිසාද තමාවම
උසස් කරගන්නා සෑම දෙනාම පහත් කරනු ලබති. තමාම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේය. මෙනෙහි කිරීම. 14 වන ලියෝපාප් වහන්සේ පවසන ආකාරයට අපගේ ජීවිත ගැටුම්කාරී තත්වයන්ගෙන් පිරී ඇති අතර එමගින් එම ගැටුම්කාරී තත්වයන් ජය ගැනීමට උත්සාහ කිරීමේදී අපගේ ජීවිතයේ සීමාවන් සහ අපගේ ශක්තියින් අපට හෙළිවේ. අප මිනිසුන් හැටියට ලෞකික පිළිගැනීමක් සොයන අතර අපට එය ලැබුණත් නැතත් අපට තවම හිස් බවක් දැනේ. මෙයින් හෙළිවන්නේ මේ ලෝකය ජයග්‍රහණය කළත් මේ ලෝකය අත්හැරීමට සිදුවත් අපි සැබවින්ම සෑහීමකට පත් නොවන බවයි. මෙයට හේතුව අපව දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සහ සමානකමට මවා ඇති හේයිනි. ශුද්ධාත්ම වහන්සේගේ බලය තුළින් අපගේ හදවත් අභ්‍යන්තරයේ නිරන්තරයෙන් ඇතිවන ආශාවක් අපි හඳුනා ගනිමු. ඒ අපගේ සැබෑ ස්වරූපය. අපි තුළ ඇති දෙවියන් වහන්සේගේ ස්වරූපය අපව මුදාගත් ජේසුස් වහන්සේව සොයන නිසාය. අපගේ ජීවිත පරිපූර්ණ කළ හැක්කේ අපට සැබෑ සහ කල්පවතින සාමය දිය හැක්කේ නැවත නැගිට වදාළ ජේසුස් ස්වාමීන් වහන්සේට පමණි. තෙහෙට්ටුව සහ බලාපොරොත්තු සුන්වීම සමග පොරබදිමින් සිටින ලෝකයක උත්තානෝ ස්වාමීන් වහන්සේ තුළ බලාපොරොත්තුව සාමය සහ ප්‍රීතිය ලෝකය තුළ පතුරවා හරින සලකුණු බවට පත්වන්නට ශුද්ධෝත්තම පියාණන් අප සැමට ආරාධනා කරයි. අපි යාඥා කරමු. අප ලෝකයේ තුල පවතින ආගමික සම්ප්‍රදායන් අතර සහජීවනයේ ඇතිවන පිණිස යාඥා කරමු. විවිධ ආගමික සම්ප්‍රදායන් වලට අයිති ජනතාව අප ලෝකයේ තුල සාමය, සාධාරණත්වය සහ සහෝදරත්වය ආරක්ෂා කර ගැනීමට එකමතුව වැඩ කිරීමට යොමු කරවන මෙන් ඉල්ලා දෙවියන් වහන්සේට කන්දලව් කරමු. දෙවි පියාණන් වහන්සේ මාගේ ජීවිතයේ සෑම ආශිර්වාදයක් සඳහාම මම ඔබ වහන්සේට ස්තුති කරමි. මාගේ පෙනහළු වල වැටෙන හුස්ම ටික, මාගේ ආදරණීයන්ගෙන් මට ලැබෙන ආදරය, මාගේ ජීවිතයේ සාමකාමී අවස්ථාවන්, මේ සියල්ල මට ඔබ වහන්සේගේ යහපත් බව නිතර නිතර මතක් කර දෙයි. ස්වර්ගීය දෙවි පියාණන් වහන්සේ අපගේ ඇස් ඔබ වහන්සේ කෙරෙහි යොමු කර ඔබ වහන්සේගේ යහපත් බව හඳුනා ගැනීමට සහ ඔබ වහන්සේගේ වචනවලට සවන් දී ඔබ වහන්සේව අනුගමනය කිරීමට අපට උපකාර කළ මැනව. අපගේ කැමැත්ත ඔබ වහන්සේගේ හස්තයට බාර දීමට අපට උපකාර කළ මැනව. ඔබ වහන්සේගේ දේව ආරක්ෂාව මත පමණක් විශ්වාසය තැබීමට අපට පිහිට වූ මැනව. ආමෙන්.